ගැහැණු කෙනෙක්ගේ ඇඟ සෙක්ෂුවල් දෙයක් කියලා ඒ මතයට යන්න එපා. මාර විදියට අතක් දැක්කත් කකුලක් දැක්කත් පුදුම ඒක අර මේ සෙක්ෂුවලිස් කරලා තියෙන එක ලංකාවේ ඒක හරි නරකයි. මොකද ගෑනු කෙනෙක්ගේ අගක් කියන්නේ සමහරවිට මවක් වුණාම අපේ බ්‍රෙස්ට් එක කියන්නේ ෆීඩ් කරනවා අපිට බබෙක්. එතන සෙක්ෂුවල් දෙයක් නැහැ. එතන දරුවෙකුට අපි ෆීඩ් කරනවා කන්න දෙනවා බොන්න ඒ වගේ දෙයක්. ගෑනු කෙනෙක්ගේ ඒක මං හිතන්නේ මනසෙන් හදන්න. අනිත් එක නංගි අපි කියන්නේ අපේ පීරියඩ්ස් කියනවනේ. ඒ හැමදේම හංගන්න හොඳ නැහැ මං හිතන්නේ. මොකද දැන් මගේ මල්ලි ඒ දවස්වල ඉඳලම පීරියඩ් කියන්නේ මොකද්ද මට ගිහිල්ලා ගේන්න ඕන නම් ඒ දෙයක් සල්ලි දීලා ගන්න හස්බන්ඩ්ටත් එහෙම මේක හංගන්න දෙයක් නෙමෙයි මේක නැචරලි මාසෙකට සැරයක් මේ දෙයියෝ හරි සයන්ස් එකෙන් හරි අපේ ඇඟ හැදිලා තියෙන දේ මේක එක්කෙනෙක්ට දෙන්නට නෙමෙයිනේ ලෝකෙට ඒකෙන් තමයි අපි දරුවෙක් හදනවද නැද්ද හැදෙනවද නැද්ද කියලා ජීවිතේ ඩිසයිඩ් කරන්නේ. ඉතින් හැමදේම හරි නෝමල් කරන්න ඕනේ. මේ හැමදේම හරිම පොඩි දේවල් ඒකට මේ ගොඩ කාලයක් මම දැක්කලා තියෙන දේ තමයි අර ලේ වෙනුවට නිල් පාට ලික්විඩ් එකක් දාන්න. මොකද ඒක ලේ වුණාම ඒ දේවල් නෝමල් දෙයක්. අනිත් එක මම දැන් ලංකාවේ දැකින දෙයක් තමයි හදිස්සියේ හරි වැරදිලා හරි අපි එහෙම පෑඩ් එකක් දැක්කොත් මේ අර මාමා එනවා. ඉතින් මේක නැචරල් දෙයක්.